හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තුළදී කලහකාරී ලෙස හැසිරෙමින් එහි දේපළවලට හානි කරන පුද්ගලයෙක්ගේ වීඩියෝවක් වෙත මේ දිනවල බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙනවා අපිට දකින්න ලැබුණා. මේ සිදුවීමේ අවස්ථාවක් ලෙසට පෙන්වා දෙමින් එම පුද්ගලයාගේ ඡායාරූපයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළමු ඡායාරූපයක් බොහෝ දෙනෙක් ෂෙයා කරගෙන තියෙනවා අපිට දකින්න ලැබුණා. ඉතින් මේ ඡායාරූපයේ සිටින්නේ අදාළ වීඩියෝවේ සිටින සත්‍ය පුද්ගලයාද? ෆැක්ට්+ අපි ඒ ගැන විමර්ශනයක් සිදු කළා. බොහෝ පිරිසක් මේ ඡායාරූපය සමාජ මාධ්‍ය තුළ වාර්තා කර තිබීමට හේතු වුණේ සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වන වීඩියෝවේ දැක්වෙන පුද්ගලයාද ලා පැහැති කමිසයක් සහ කොළ පැහැති සරමක් ඇඳ සිටින බැවින් බව අපට අනුමාන කිරීමේ හැකියාව පවතිනවා. මේ බව ඔබටම ඡායාරූපය සහ වීඩියෝව වෙන්වෙන්ව හඳුනාගත හැක. ඒ වගේම සත්‍ය සිදුවීමේ වීඩියෝවේ දැක්වෙන පසුබිම ඉහත ඡායාරූපයේ දැක්වෙන පසුබිමට වඩා වෙනස් බව දැක ගන්නට ලැබෙනවා. එමෙන් මෙම ඡායාරූපය හොඳින් පරීක්ෂා කිරීමේදී කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයාගේ දෙපා පිහිටීම, දෙපා වීදුරු මත තිබෙන පිහිටීම, පිහිය අල්ලා සිටින ආකාරය, පුටුව අල්ලා සිටින ආකාරය මෙන්ම පිටුපස සිටින මිනිසුන්ගේ මුහුණුවල අපැහැදිලි බව වැනි ප්‍රධාන වශයෙන් අස්වාභාවික පිහිටීම් මෙන්න මේ විදිහට දැක ගන්න පුළුවන්. ඒ අනුව එය AI නැත්නම් කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවට පෙනී යනවා. කෙසේ වෙතත් මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා AI හඳුනා ගැනීමේ මෙවලමකට එම ඡායාරූපය යොමු කරනු ලැබුවා. එහි ප්‍රතිඵල අනුවද තහවුරු වුණේ එම ඡායාරූපය AI ඔස්සේ නිර්මාණය කර ඇති ඡායාරූපයක් බවයි. එමෙන්ම මේ ඡායාරූපය AI ඔස්සේ නිර්මාණය කර තිබූ ජානක සෙනවිරත්න නැමැති පුද්ගලයා විසින් සිය Facebook පිටුවක මේ පිළිබඳව සඳහන් කරලා තියෙනවත් අපිට දකින්න ලැබුණා. එමෙන්ම මේ පිළිබඳව අප ඔහුගෙන්ද විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ ඉහත ඡායාරූපය හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වූ සිදුවීම පාදක කරගනිමින් Taman AI ඔස්සේ නිර්මාණය කළ ඡායාරූපයක් බවයි. කෙසේ වෙතත් එම සිදුවීම සම්බන්ධ පුද්ගලයාගේ ඡායාරූපය Taman සතුව ඇති බවත් එය එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මිතුරෙකු Tamanට යොමු කළ බවත්, නමුත් එම සත්‍ය ඡායාරූපය සමාජ මාධ්‍ය හරහා Taman ප්‍රසිද්ධ නොකළ අතර ඒ වෙනුවට මේ ඡායාරූපය නිර්මාණය කළ බවත් සඳහන් කළා. ඔහු සතුව තිබෙන අදාළ පුද්ගලයාගේ ඡායාරූපයද ඔහු අප වෙත යොමු කළ අතර එය පරීක්ෂා කිරීමේදීද AI ඔස්සේ පළ කළ සේයාරුව වෙනස් පුද්ගලයෙකු බවට අපට හඳුනා ගන්න පුළුවන් වුණා. ඒ අනුව අපට තහවුරු වුණේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පුද්ගලයෙක්ගේ කලහකාරී ලෙස හැසිරුණු සිදුවීම සම්බන්ධ පුද්ගලයාගේ ඡායාරූපයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය සත්‍ය අවස්ථාවේ ඡායාරූපයක් නොව කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් වන බවයි.